අද මම ගියා අපේ බබාට ඕන බඩු ටිකක් ගන්න. ඉතින් මම හිතුවා ඔයාලත් එක්කත් ඒක ෂෙයා කරගන්න ඕනේ කියලා. අද මම තෝරගත්තේ අපේ බබාගේ බඩු ගන්න මාවනල්ලේ තියෙන කිඩ්ස් පාක් එක. මාවනල්ල ටවුන් එක ගත්තාම කිඩ්ස් පාක් ෂොප්ස් 3ක් තියෙනවා. අද මම මේ යන්නේ මාවනල්ල ටවුන් එකේම තියෙන කිඩ්ස් පාක් එකට. ඉතින් මම මෙතන තියෙන ෂොප් එකට ගිහාම එයාලගේ ෂොප් එකේ මට ඕන දේවල් එතන තිබුණ නැහැ. ඊට පස්සේ එයාලා මට කිව්වා එතනම එයාලගේ ස්ටෝර් රූම් එක තියෙන්නේ වෙන තැනක කියලා. ඊට පස්සේ මම ස්ටෝර් එකට ගියා. එයාලගේ බඩු ස්ටෝර් කරලා තියෙන තැනට. ඒකට තමයි මම මේ ඇවිදගෙන යන්නේ. ටවුන් එකේ පෝස්ට් ඔෆිස් එකට එහා පැත්තේ පාරෙන් තමයි ඒකට යන්නේ. ඉතින් ඔයාලත් ආවොත් ඔයාලටත් ඕන තරම් ඔයාලගේ බබාට වේවා, ඔයාලගේ ප්‍රෙග්නන්සි එකේදී ඔයාලට අවශ්‍ය වෙන දේවල්, ඊට පස්සේ ඔයාලගේ ඩිලිවරි එකේදී අවශ්‍ය වෙන දේවල් ගොඩාක් ඔයාලට ගන්න පුළුවන්. හැමදාමත් වගේ යන්නේ වෙන අවශ්‍යතාවලට, ගන්න හැබැයි වෙනම දේවල්. මොකද ඒ තරම් මේ ෂොප්ස් වලට බබාලගේ බඩු තියෙන ෂොප්ස් වලට ගියාම අපිට එළියට එන්න හිතෙන්නේ නැහැ. මේ හරිම ඇට්‍රැක්ටිව්. ඒව දැක්කහම මාරම් විදියට මේ ආස හිතෙනවා මේ තියෙන දේවල් දැක්කහම. මම අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේ දැන් ඇත්තටම අපි මේවා බබාට තේරුවට අපේ choice එකනේ මෙතනදී බලන්නේ. අපි යාලට බඩුවක් තෝරලා ගත්තොත් ඒකේ ඉන්න රූපේ, ඒකේ ඊට පස්සේ තියෙන print එක, ඒකේ හැඩේ, ඒකේ color එක, ඔය හැමදේම අපේ choice එක අනුව තමයි අපි ඒව තෝරලා ගන්නෙ. බබාට ගන්නවා වුණාට. ඇත්තටම මෙතනදී අපිත් සතුටක් ලබනවා. අපිත් හරි තෘප්තියක් ලබනවා. මොකද මේ අපි ඒ බබාලගේ බඩු මේ ගන්න ගියා වුණාට එතනින් අර අපේ යටිහිතේ තියෙන ආසාවල් අපි එතනදී ඉෂ්ට කරගන්නවා. මං හිතන්නේ මේ පීරියඩ් එක පහු කරන ඔයාලත් එහෙම වෙන්නේ නැති. බබෙක් ඉන්න අම්මා කෙනෙක් නම් ඒත් ඔයා එහෙම වෙන්නේ නැති. මොකද ඔයා ආස දේවල් තාත්තා කෙනෙක් වුණත් එහෙමයි. ඔන්න කොල්ලෙක් හම්බෙන්න ඉන්නවා නම්, කොල්ලෙක් හම්බෙලා ඉන්නවා නම් තාත්තා කෙනෙක් සෙල්ලම් බඩුවක් ගන්නවා කියමුකෝ. ඒ තාත්තේ සෙල්ලම් බඩුව තෝරන්නේ තාත්තා කැමති එක. ඒක ප්ලේන් එකක් වේවා, එහෙම නැත්නම් රිමෝට් කාර් එකක් වේවා. තාත්තා ආසද. ඉතින් අපි නොදැනුවත්වම මෙන්න මේ කාලෙදී අපේ මේ අර පොඩි කාලෙට වේවා අපේ අතීතයට අපි යනවා. අපි ආස දේවල් තමයි අපි තෝරන්නේ ගන්නේ. බබාස දේවල් වලටත් වඩා ඉතින් එහෙම තමයි වෙන්නේ. මං හිතන්නේ ඔයාලගෙත් එහෙම වෙන්නේ නැති. ඉතින් මම මේ මට ඕන දේවල් කීපයක්ම බැලුවා. ඒ අතර මට තව ඕන වෙලා තියෙනවා මේ මම මේවගේ ප්‍රයිසස් ටිකක් බැලුවා කොහොමද මේ වගේ ප්‍රයිස් වෙන්නේ කියලා. මෙතන මේ දිගටම තියෙන්නේ මේ ගෝ කාඩ් ටික. ඉතින් එක එක ප්‍රයිස් රේන්ජ් වල තමයි මේවා තියෙන්නේ එක එක ගණන් වලට. ඔයාලට උනත් ඉතින් ආවොත් ඔයාලගේ අතේ තියෙන මුදලට ඔයාලට කැමති විදිහට එතකොට ඔයාලා හොයන විදිහට ඕනම විදිහේ දෙයක් මෙතනින් ගන්න පුළුවන්. ටොයිස් තියෙනවා. ඊට පස්සේ බබාලගේ ඇඳුම් වල ඉඳන්, ඊට පස්සේ බබාලගේ කොට් වල ඉඳන් ගෝ කාට් හැම දෙයක්ම නැති දෙයක් නෑ ඇත්තටම මේ ෂොප් එකේ. මට ගොඩක්ම මෙතනදී බලන්න ඕනුනේ ගෝ කාට් වල ප්‍රයිසස් ටිකයි බබාලගේ කොට් වල ප්‍රයිසස්. ඉතින් ඇත්තටම හරිම රීසනබල් ප්‍රයිස් එකකට තමයි මෙතන මේ දේවල් තියෙන්නේ. ඔයාලත් ආවොත් ඔයාලට කැමති විදිහට ඔයාලගේ choice එක අනුව තෝරලා ගන්න මේ කීපයක්ම තියෙනවා. එකක් දෙකක් නෙමෙයි තියෙන්නේ. මේ ලී කොට් එකෙත් කොට් වර්ග 4ක් තියෙනවා. ඉතින් මේ ඔයාලට කැමති විදිහේ කැමති ෂේප් එකක් මේ කොට් එක ගත්තාම මේ කොට් එකේ බබාව චූටි කාලේ තියන්න පුළුවන් වගේම බබා ලොකු වුණාමත් පුළුවන්. මොකද මේක මේ දැන් මේකේ කොට් එකේ බෙඩ් එක වගේ තියෙනවානේ. ඒක පාත් කරන්න පුළුවන්. එතකොට බබා ඇවිදින කාලේ වුණත් බබාට අවුරුදු 1.5ක් වගේ 2ක් වුණත් ඔයාලට මේක ඊට වැඩි කාලයක් වුණත් යූස් කරන්න පුළුවන්. මේ මොකද ඒකේ බෙඩ් එක පාත් කරාට පස්සේ බබාට හිට ගන්න පුළුවන් එතන. ඉතින් හරිම සේෆ්ටි. ඒ විදිහට මේ ඔයාලට කැමති විදිහේ කොට් එකක් තෝරගන්න පුළුවන්. මෙතන දැන් දෙකක් තිබ්බට මෙයාලගේ කොට් වර්ග එතන ලී කොට් වර්ග 4ක් තියෙනවා. ඉතින් ඔයාලට පේන ඇති මේ වීඩියෝ එකෙන් බඩු ගොඩාක් තියෙනවා මෙයාලගේ මේ ෂොප් එකේ. ඔයාලටත් ආවොත් ඔයාලා කැමති විදිහේ
කැමති විදිහේ ටොයිස්ද එහෙම නැත්නම් ඔයා බබා බබෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක් නම් ඔයාට ඕනේ ඒ බඩුද බබා හම්බ වෙච්ච කෙනෙක් නම් ඔයාට ඒ බඩුද එහෙම නැත්නම් gift එකක් දෙන්න ඕන නම් එහෙම බඩුද හැමදේම නැති දෙයක් නැති තරම් මේකේ. ඉතින් චූටි කෙල්ලෙක් හම්බෙන්න ඉන්න කෙනෙක් විදිහට මට පොඩි පොඩි රෝස පාට දේවල් දැක්කහම ඇත්තටම හිත යනවා. මේ මම හොය හිටියේ මම ගොඩක් ෂොප්ස් වල බැලුවා අර චූටි කැප් එකේම බෝ එක තියෙන්නේ. ඊට පස්සේ සොක්ස් දෙකෙත් බෝ තියෙන්නේ. අන්න ඒ වගේ ඒවා. බබාගේ ඩිලිවරි එකටත් ගොඩාක් ළඟයි. දැන් මාස 9ටත් කිට්ටු කරලා තියෙන්නේ. 8 ඉවර වෙන්නත් එන්නේ. ඉතින් මම මේ කාලේ හරිම ආසාවෙන් තමයි මේ බබාගේ බඩු ගන්න shopping යන වැඩේ. මට ඇත්තටම මාරම හිතට සැහැල්ලුවක් සතුටක් දැනෙන්නේ. ඒ බඩු ගන්න ගියාම මේ බඩු දැක්කත් ඇති ඇත්තටම මේ මාරම හිතට සැහැල්ලුවක් සනීපයක් දැනෙනවා. ඉතින් මම ඒ හින්දාම හිතුවා ඔයාලත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න ඕනි කියලා. මොකද දැන් තව ටික කාලයක් මේ විදිහට shops වලට ගිහිල්ලා ඇවිදින්න බඩු ගන්න තියෙන්නේ මට. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙමත් දවසක හම්බෙමු.